ඔයාගේ උසස් අධ්‍යාපනය නිමා කරලා ඔයා ආයතනයක රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. අපි ගොඩක් වෙලාවට කරන්නේ හොඳ ආයතනයක් හම්බෙනකම් විශාල ආයතනයක් හම්බෙනකම් නැත්නම් ලොකු කම්පැනියක ජොබ් එකක් හම්බෙනකම් අපි අපේ කාලය සමහර වෙලාවට කාදමන අවස්ථා තියෙනවා. අපිට අවස්ථාවල් ලැබුණත් ඒවා මගහරමින්. පොඩ්ඩක් මෙන්න මේ විදිහට හිතන්න. ලොකු ආයතනයක වාට ලොකු රැකියාවක් හම්බ වුණා. පොඩි ආයතනයක වාට රැකියාවක් හම්බ වුණත් ඔයාට ඒ වෙනුවෙන් වැටුපක් හම්බ වෙනවා. හැබැයි වෙනසක් තියෙනවා. ඔයාට ඒ ආයතනය ගැන සඳහන් කරන්න පුළුවන් සහ ඒ වගේ විශාල ආයතනයක රැකියාව කරාම ඔයාට ලැබෙන අත්දැකීම වෙනස් කියලා කියන්න පුළුවන්. හැබැයි ඔයා කොච්චර විශාල ආයතනයක රැකියාවක් ලබා ගත්තත් ඔයාට රිපෝට් කරන්න නැත්නම් ඔයාට වැඩ කරන්න හම්බෙන ඔයාගේ ප්‍රධානියා ඔයාගේ දියුණුව වෙනුවෙන් ඔයාට උදව් කරන්නේ නැත්නම් ඔයාගේ ස්කිල් ටික හදාගන්න ඔයාගේ කේපබිලිටි එක ඩිවෙලොප් කරගන්න එයා සපෝට් කරන්නේ නැත්නම් අර විශාල කම්පැනියක ඔයා රැකියාවක් කරා කියලා ඔයා දියුණු වෙන ප්‍රමාණය නැත්නම් ඔයා ගොඩනගෙන ප්‍රමාණය ඩිවෙලොප් වෙන ප්‍රමාණය හරිම අඩුයි. ඒක නිසා බලන්න හොඳ ආයතනයක රැකියාවකට යන්න අවස්ථාව එනකන් හරි ඔයාට හොඳ ප්‍රධානියෙක් යටතේ පළවෙනි අවුරුදු 3-5 ඔයාගේ රැකියාව කරන්න හම්බ වෙනවා කියලා. මොකද ඒක තමයි ඔයාගේ කෝපරේට් ලයිෆ් එකේ හැදෙන අපි කිව්වොත් එහෙම ෆවුන්ඩේෂන් එක. ඉතින් හොඳ ෆවුන්ඩේෂන් එකක් ඔයාට හදාගත්තොත් ඔයාට අනිවාර්යෙන් හොඳ කම්පැනි එකක් අපි කියන අර විශාල නැත්නම් සාර්ථක කම්පැනි එකක රැකියාවකට යන එක ඔයාට ලොකු ගැටලුවක් බාටපත් වෙන්නේ නැහැ. හැබැයි ඔබ දැන් ලැබෙන අවස්ථාවේදී හොඳ බොස් කෙනෙක් හොයන එක මගහැරලා ඔයා හොඳ කම්පැනියක් පිටිපස්සේ ගියොත් සමහර වෙලාවට අවුරුදු 3කින් 5කින් හැරිලා බලනකොට ඔයා දිනු කරගත්ත දෙයක් නැහැ කියලා වට හිතෙන්න පුළුවන්.